කොසොල් රජුගේ පුරෝහිතයා භාර්ගව නම් බමුණෙකි. ඔහු බිරිය මන්තානි නම් බැමිණියක. ඔවුන්ගේ අහිංසක නම් පුතෙක් විය. හේ මාපියන් විසින් ඉගැන්ම පිණිස තක්සලානුවර දිසාපාමොක් ඇදුරු වෙත යවන ලද්දේය. හේ දක්ෂ ලෙස ඉගෙනගතය. ඇදුරු ඔහු කෙරෙහි විශේෂ ලැදි බවක් දැක්විය. අන්සිසුවෝ අහිංසකයාත් ඇදුරුත් අතර භේදයක් ඇති කිරීමට උපායක් යෙදූහ. අහිංසකයා දිසාපාමොක් ඇදුරුගේ බිරිය හා රහස් මිත්‍රත්වයක් ඇතිව ඉන්දිතයි බොරුගොතා ඇදුරාට කියවූහ. ඇදුරුතෙම එය හැදෑහීයා. ඔහු මරවා දමන්නට සිතීයා. තමා වෙත හින්දදී එවැන්නක් වුවොත් එය හෙළිවුවොත් දිසාපාමොක් ඇදුරා තමා වෙත එන ශිෂ්‍යයන් මරවතයි කතාවක් පැතිරෙන්නට පුරවන. එසේ වුවොත් තමා වෙත එන ශිෂ්‍යයන් අඩුවෙන්නට පුරවනයයි හේ සිතීය. අනුන්ගෙන් මොහුට මැරුම් කන්නට මගක් යොදමී යයි සිතීය. අහිංසකයා ඉගෙන අවසන් කොට සිය ගමට යන්නට ඇදුරුහුගෙන් සමුගන්නට ගිය විට නුඹ උගත් සිප් සතර උපචාර පිණිස කළ යුතු හෝමයට එක් එක් මිනිසාගෙන් ඇඟිල්ල බෙගින් ඇඟිලි 1000ක් අවශ්‍යයයි කීය. මිනිසුන්ගේ ඇඟිලි කපා ගන්නට ගිය විට ඒ කවරකුගෙන් හෝ මොහුට මැරුම් කන්නට සිදුබෙත යයි සිතා දිසාපාමොක් ඇදුරු අනුන් ලවා අහිංසකයා මරවන්නට මේ උපාය යෙදීය. අපගෙහි කිසිම කෙනෙක් ප්‍රාණවද නොකරතයි අහිසංක කීය. එසේ වීනම් අවශ්‍ය බලි පූජාව නොකළ බැවින් නුඹ උගත් සියලු සිප් සතර නිෂ්ඵල වෙතයයි ඇදුරු කීය. අහිංසක තෙම ඇඟිලි 1000ක් ගෙනමෙයයි පොරොන්දු විය. හේ තක්සලාවෙන් පිටත්ව ගොස් කොසොල් රටට පැමිණ කඩුදුනු ආදී ආයුධ සපයාගෙන මහා මගට සමීපවන පෙදසක සැඟවී හිඳ මිනිසුන් මරා ඇඟිලි කපා ගන්නට පටන් ගත්තේය. මෙයින් දර පිණිස පලා ආදිය පිණිසවත් ඒවන පෙදෙසට මිනිසුන්ගේ පැමිණීම නැවතින. ඒ මගින් මිනිසුන්ගේ යෑම ඊමද නැවතින. හේ රෑ දිවලට ගොස් දොරවල් කඩා නිදාහොත්තවුන් මරා ඇඟිලි කපා ගන්නට විය. කපා ගන්නා ඇඟිලි තුබූ තැන්වලින් සතුන් ගෙන යන බැවින් ඇඟිලි විදහූයක අම්නා මාලාවක් මෙන් බෙල්ලේ බැඳගෙන සිටියේය. එයින් ඔහු දුටු මිනිස්සු අංගුලිමාලයයි ඔහු හැඳුන්වූහා. ඔහුගෙන් ඒ පෙදෙස උපද්‍රත විය. පසුදින අලුයම් වේලේ ලොව බලන භාග්‍යවතුන් වහන්සේ කලින් අංගුලිමාලයා වෙත තමන් වහන්සේ නොවැඩියොත් ඔහු මව මරා ආනන්තරය පාපයක් කොට අවීචි නිරේ ඉපිද දීර්ඝ කාලයක් දුක් විඳින බවද තමන් වහන්සේ ඔහු කරා වැඩියොත් බණ අසා පැවිදිව රහත් වන්නට තරම් පෙර කළ පින්නතියකු බවද දුටුසේක්. එදා පස්වරුවේහි පියවි වෙසින් අංගුලිමාලයා වසන පෙදෙස අතට ගමන් කළසේක. මිනිස්සු උන්වහන්සේ දැක ඔය පැත්තට නොවඩින්න ඔහි මිනිමීරු අංගුලිමාලයා සිටිතී කීහ. භාග්‍යවතුන් වහන්සේ නිහඬවම වැඩිසේක. අංගුලිමාලයා මඟ අද්දර සිටියේ මහමග දිගේ වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටිය. ආයුධයෙන් සෙදී භාග්‍යවතුන් වහන්සේ පස්සෙන් ගියේය. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ ලංවිය නොහෙන ලෙසට රිද්ධිමය අධිෂ්ඨානයක් කළසේක. අංගුලිමාලයා වේගයෙන් දිවෙයි. එහෙත් පියවි ගමනින් වඩනා භාග්‍යවතුන් වහන්සේට ලංවිය නොහෙයි. මෙසේ බොහෝ දුරක් වැඩිසේක. අංගුලිමාලයා හති වැටි තවත් දිවිය නොහැක්කේ මහන ඔහි නවතුවයයි කීය. මම නම් නැවති ඉඳිමි. නැවතිය යුත්තේ නුඹයයි යයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එය ඇසූ අංගුලිමාලතෙම මේ මහණෙමින් නැවති ඉඳිමි කියයි. නැවත සිටීමට යන්නකොට මෙන් නවතින්නයි කියයි. මෙය විචාරමී සිටී. ඔබ කෙසේ නැවති සිටිවද? මම් කෙසේ නොනවති සිටිම්ද? යයි හේ ඇසිය. හිංසායෙන් වැළකී ක්ෂාන්ති මෛත්‍රිය පතුරුවමින් ඒ ගුණයන් හිරන්දී සිටින බවින් මම නැවති සිටිමි. ඔබ එවැනි ගුණයක් නොසිටියෝය. ඔබ මරණින් මතු නිරය අතට යන ගමනෙහි යෙදුණු නොනවතී යතියයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මේවැනි ශ්‍රේෂ්ඨ නිර්භය වචන කිය හැකි එක්ම තැනැත්තෝ මායා දේවීන්ගේ පුත්‍ර සිද්ධාර්ථ ශ්‍රමණයෝය. මේ ඔවුන් විය යුතුයයි මට අනුග්‍රහ පිණිස වැඩිසේක් වනයි අංගුලිමාලයා සිතීය. හේ භාග්‍යවතුන් වහන්සේට ස්තුති කොට පවුනො කරන බවට පොරොන්දු විය. තමාගේ ආයුධ පල්ලමකට දමා ගැසීය. ළඟට ගොස් වැඳ තමා පැවිදි කරන ලෙස අයදීය. භාග්‍යවතුන් වහන්සේ ඔහු ඒහි භික්ෂු ප්‍රබ්‍රජායෙන් පැවිදි උපසපන් කළසේක. ඔහු කැටුව ජේතවනයට වැඩිසේක.